හායි යාළුවනේ. ඔන්න ඉතින් අද අපි යන්නේ හැමෝම කතා වෙන හැමෝම හොයන දෝසි මාමාව හොයාගෙන. මේ තියෙන්නේ පේරාදෙණිය පාලම පාස් කරලා නුවර පැත්තට එන මාර්ගය. ඇත්තටම මෙතන ඔයාලා ගොඩක් දන්නවා ඇති පේරාදෙණිය කැම්පස් එක තියෙන්නේ මෙතන. ගොඩක් අය ගලහන්දී කියලා කියන්නේ මෙන්න මෙතෙන්ද. එතකොට මෙතන තියෙනවා අපිට පාරවල් දෙකක් වම් අත පැත්තට හම්බෙන පළවෙනි පාරේ යනකොට තමයි දෝසි මාමා ඉන්නේ. ඒ කියන්නේ මේ පෝස්ට් ඔෆිස් එක තියෙනවා. ඒකත් එක්ක තියෙන පාරේ තමයි යන්න ඕනේ. ඔහොම යනකොට මේ පාරේ ටික දුරක් යන්න ඕනේ. ඒ කියන්නේ ගලාහන්දියේ හෙළබජුන් හලක් තියෙනවා. අන්නේ හෙළබජුන් හල ළඟට යන්න ඕනේ. ඒකට චුට්ටක් මෙහෙන් තමයි දෝසි මාමා ඉන්නේ. මීට කලින් අපි කීප සැරයක්ම ආවා දෝසි මාමාව හොයාගන්න බැරි වුණා පළවෙනි දවසේ නම්. හැබැයි ඊට පස්සේ දවසේ ගොඩාක් සෙනග හිටියා මෙන්න මේ වගේ. අම්මෝ අදත් ඒ වගේම සෙනගක් ඉන්නවා. හැබැයි අද නම් අපි හැරිලා යන්නේ නැහැ කියලා හිතාගත්තා. මොකද අද අපිට කැරමල් පුඩින් කෑල්ලක් කාලම යන්න හිතුණා. මෙච්චර සෙනගක් අලුවනේ මාර පොලිමක් තියෙන්නේ. මං හිතන්නේ පැය දෙකක් විතර ඉන්නවා. මෙතන ගොඩක්ම ඉන්නේ කැම්පස් එකේ ළමයි පේරාදෙණිය යුනිවර්සිටි එකට එන. ඉතින් පුදුම උනන්දුවක් තියෙන්නේ හැමෝටම. මං හිතන්නේ මෙච්චර ක්‍රවුඩ් එකක් එන්න හේතුවත් මේක හොයාගෙන මේ අලුත් කන්සෙප්ට් එක හොයාගෙන එන්න හේතුවත් මොකක්ද කියලා අපි බලමු. අපි ගොඩක් ආසාවෙන් බලනවා පිටරට කට්ටිය මේ වගේ හදලා පාරයිනේ මේ විදිහට විකුණන වීඩියෝස් එහෙම. ඉතින් මේ වගේ කන්සෙප්ට් එකක් මේ වගේ විදිහට පාර විකුණන්නේ මං හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට. ඉතින් ඒකත් මේ අපේ මහනුවර. ඒක නිසාම තමයි අපි අද ආවේ. ඒක නිසා අද අපි යන්න නැහැ කොහොම හරි පුඩින් කෑල්ලක් කාලම තමයි යන්නේ. එතකොට සතියේ දවස් 7ම මෙයා ඉන්නේ නැහැ. දවසක් කර දවසක් ඉන්නේ. 200 ඉඳන් 500 දක්වා අපිට ගන්න පුළුවන් කප් එකක්. එතකොට ඔයාලට පුඩින් එකක්ම ගන්නවා නම් එහෙමත් ගන්න පුළුවන්. දෝසි මාමා එයාගේ වීඩියෝස් වල කියලා තියෙනවා එයා දාලා තියෙන කිතුල් පැණි කියලා. බලමු අපි ඇත්තටම කාලා කිතුල් පැණිද තියෙන්නේ කියලා. හැබැයි හරිම රස පාටයි. කියන්න අමතකුණානේ. මෙයා ඉන්නේ දවල් 12ත් හවස 3ත් අතර වෙලාවේ විතරයි. ඔයාලා එනවා නම් ඒ වෙලාවට එන්න. මම හිතුවා අපිට කන්න හම්බෙන්නේ නැති වෙයිද කියලා. දෝසි මාමා කියන ප්‍රමාණයක් මදි මෙතන ඉන්න කට්ටියට දෙන්න. මොකද පොලිම මගදී නතර කරා එන්න එපා කියලා. අන්න ගත්තා අපි. හරිම රස පාටයි. කාලා බලමු. අත්තටම මාරම රහයි. රහ කියන්න තේරෙන්නේ. හරිනේ මේක ඔයාලා try කරලා බලන්න. මාරම රහයි. අත්තටම කිතුල් පැණි දාලා තියන්නේ. මෙයාලා කිව්ව විදිහටම දාලා. මාරම රසයි. ඒ හින්දා වෙන්නේ මෙච්චර ගොඩක් සෙනගක් තින්නේ මෙතන. ළමයි ඔයාලා කෑවට කමන්නේ මේ කප් එක තැන් වල දාගන්න තමයි. එතනම තියෙනවා බකට් එකක් ඒකට දාන්න. මේ ටික මම උතුරු කරගත්තේ මල්ලිට අරන් යන්න. අපි එහෙනම් යනවා. බයි. දෙල්ලක් හම්බෙලා තියනවද? ඒ වගේ අත්දැකීම් තියනවද? දෙයියන්ට ඔප්පු වෙන්න ඕනේ වුණා. ඇත්ත